අයිබෝවන් මම මధుර බාසූරිය මම ඔයගලන්ට කියන්න හදන්නේ Google IME එක පාවිච්චි කරලා Google Chrome එකත් එක්ක කොහොමද අපි සිංහල ටයිප් කරන්නේ කියලා. ඉතින් ඒකට මුලින්ම තියෙන්න ඕන අපිට Google Chrome web browser එක අත්‍යවශ්‍යයි. ඉතින් අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ අන්තර්ජාලයේදී තමයි මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා තමයි මේ ටූල් එක හරියටලා තියෙන්නේ. ඔබට තේරෙන්නේ නැති Google Chrome පාවිච්චි කරනකොට අන්තර්ජාලය හරහාම මෙය සිදු කරන්න පුළුවන් විදිහට නිර්මාණය කරපු එකක් බවට. හොඳයි. දැන් මම Google Chrome open කරගෙන තිනවා. මම කලින් සකසාගත්ත link එකක් තියෙනවා Google Chrome එකේ web store එකේ. මම දැන් ඒ link එක copy කරලා අපේ Chrome web browser එකට paste and go කරනවා. එතකොට අපිට ලැබෙනවා මෙවැනි ඩයලොග් එකක්. ඒකේ අපිට දක්නට තියෙනවා add to Chrome කියලා බටන් එකක්. මේ බටන් එක ක්ලික් කරන්න. එතකොට මේක ස්වයංක්‍රීයවම ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ ලැබෙන ඩයලොග් බොක්ස් එකේ ඇඩ් කියන විධානය ලබා දුන්නාම ස්වයංක්‍රීයවම මේ Google Input Tools එක ඉන්ස්ටෝල් වෙනවා Google Chrome web browser එකේ. දැන් ඔබට දිස්සෙනවා ඇති මෙවැනි අයිකන් එකක්. මේ අයිකන් එක මත වරක් ක්ලික් කරන්න. එතකොට ඔබට දක්නට ලැබෙවි extension option කියලා ඔප්ෂන් එකක්. මේ ඔප්ෂන් එක ක්ලික් කරාම ඔබට new tab එකකින් මේ වගේ එකක් ලැබෙනවා. මේකෙන් තමයි අපි අපේ languages තෝරාගන්න. මට කැමති language එක මෙතින් තෝරා ගන්න පුළුවන්. මම සිංහල තෝරා ගන්නවා. එය තෝරාගත් විට අපිට මේ මැද තීරුවේ ඊතලයක හැඩේ තියෙන අයිකන් එකක් පේනවා. ඒ අයිකන් එක ක්ලික් කිරීමෙන් අපිට මේ තෝරාගත්ත language එක තහවුරු කරගන්න පුළුවන් මෙලෙස. මෙතන අපි තෝරාගත්ත languages with selected input tools යටතේ list වෙනවා. මට ඕන තව language එකක් මෙතනින් add කරගන්න පුළුවන්. එතනට English තෝරගන්නවා. දැන් අපි Google search එකට යමු. search එකට ගිහිල්ලා මේ icon එකට ක්ලික් කරාම අපේ තෝරාගත්ත languages දැන් list වෙනවා. ඒ list වෙන language වලින් තමන් කැමති එක ඔබ පාවිච්චි කරන්න යන language එක තෝරගන්න. මම සිංහල මෙතනදී තෝරගන්නවා. උදාහරණයක් බලමු. මේකෙන් කොහොමද ටයිප් කරන්න කියලා. දැන් අපිට arrow key වලින් පල්ලෙහාට යන්න පුළුවන්. අදාළ එක තෝරගෙන delete කරගන්න පුළුවන්. delete කරගන්න අපි enter එක ඔබනවා.
arrow keys වලින් enter. හොඳයි අපිට මේ ආකාරයෙන් යතුරු ලියනය කරන්න පුළුවන් මේ Google IME එක use කරලා. ඉතින් අපි තවත් මේ වගේම අලුත් දෙයකින් හමු වෙමු. Gmail එක්කත් මේ වැනිම පහසුකමක් Google ලා දීලා තිනවා. අපි ඒක තව වීඩියෝ එකකින් ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.